මධ්‍යරත් වේවා සියලුම සහෝදරවරුනි සහෝදරියනි වෘත්තීය සමිති ඒකාබද්ධ එකමුතුව සහ බහුජන සංවිධාන නියෝජනය කරන ආදරණීය නායක සහෝදරවරුනි අද දවසේ මේ ඓතිහාසික මැල්වලියට සහභාගී වීම සඳහා දිවයිනේ 4 දෙසින් පැමිණි සියලුම වෘත්තීය සමිති වල ආදරණීය සහෝදරවරුනි ඔබ සියලු දෙනාටම අපේ සහෝදරාත්මක ආචාර්ය පළමුවෙන් පුද කරන්නට කැමැතියි. එවැගේම ලංකා බැංකු සේවක සංඝයේ සාකා සංගම් 17ම නියෝජනය කරමින් දේහවත්තාවට සහසම්බන්ධ වන අපේ ආදරණීය බැංකු සේවක සංගම් සහෝදරත්වය ඉතාම සහෝදරත්වයෙන් යුක්තව නැවත වතාවක් පිළිගන්නට කැමැතියි. අද මේ රටේ වැඩ කරන ජනතාවගේ දවස කාලයකට පස්සේ අද තමයි නියම වැඩ කරන ජනතාවගේ දවස උදා වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ රටේ වැඩ කරන ජනතාවට ජීවත් වෙන මාර්ගය නැති කරපු මේ රටේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් නැති කරපු පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් අද මයිනේ දවසේ නයි පෙළපාලියක් තියාගන්න බැරි තරමට රටේ තුලේ කුජීත වෙලා ඉවරයි. මෙන්න මයි රැලිය කම්කරුවන්ගේ මයි රැලිය අද අපේ මේ ප්‍රයිස් පිටියේ පවත්වන්නේ අපේ අනුරාධ සහෝදරයා කිව්වා 1928 පළවෙනි කම්කරු රැළිය පැවැත්වුවේ මෙම ක්‍රීඩාංගණයේ ඒ ගුණසිංහ ශ්‍රීමතාණන්ගේ ප්‍රධානත්වයෙන්. ඒක අපිට විශේෂයි. ලංකා බැංකු සේවක සංගමයේ හැටියට ලංකා බැංකු සේවක සංගමයේ ආදරණීය ආරම්භකයා සමාරම්භකයා තමයි ඒ ගුණසිංහ සහෝදරයා. ඒ සහෝදරයාට අද මේ මාසේ පළවෙනිදා ලෝක කම්කරු දිනයේදී අපේ උත්තමාචාර්ය අපි පුද කරන්නට කැමැතියි. සහෝදරයනි සහෝදරියනි අපේ තේමාව තමයි ජනඝාතක අධිඝාතවාදී මේ යුද්ධ නවත්තන්න කියන එක. ඇමරිකා එක්සත් ජනපදය අද ඉරානයට ගහනවා වගේම තමයි මේක ටික කාලයකට කලින් ඉරාකයට ගැහුවා න්‍යෂ්ටිකානි තියෙනවා කියලා. තිබ්බ ලබ්බක් නෑ. ඉරාකේ විනාශ කරා සම්පත් ටික කොල්ල කෑවා. ලිබියාවට ගැහුවා ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා. අති කෙහෙම්ම රත්න ලිබියාව විනාශ කරා. තෙල් සම්පත කොල්ල කෑවා. මෙලි සේනාවට බදලා ඒ රටේ ජනාධිපතිවරයා පහරගෙන ගියා. තෙල් සම්පත කොල්ල කෑවා. අද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා තක්කඩියා මුළු ලෝකෙම ජනතාව විනාශයට දාන නිරර්ථක ජනඝාතක යුද්ධයක් ආරම්භ කරලා තියෙනවා. අපේ මේ රටේ කම්කරුවන්ගේ විතරක් නෙවෙයි ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානයේ ඊශ්‍රායලයේ ඇතුළු සියලු රටවල වැඩ කරන පන්තියට කියනවා පදවල්ලා පාරට මේ උන්මත්තක යුද විරෝධය පවත්වන්න. අපේ ප්‍රධාන අරමුණක් ඒක. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් වල අවශ්‍යතාවයන් පරිදි අපේ වගේ දුප්පත් රටවල් වල දේශීය සම්පත් සූරාකන වද පිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ පොදු දේපල කොල්ල කන වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඔබ දන්නවද විදුලි බල මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කියලා? ඔබ දන්නා රාජ්‍ය අංශයේ ආයතනවල ආණ්ඩුව මොකක්ද කරන්න හදන්නේ කියලා?
කරපු ආණ්ඩුවක් ඒ විදිහටම මහජන දේපල විකුණනවා අපේ සාහිත්‍ය වශයෙන් කියන ආණ්ඩුවට ඔබ උත්සාහ කරනවා ලංකා බැංකුව විකුණන්න ඔබ උත්සාහ කරනවා මහජන බැංකුව විකුණන්න අපේ ලංකා බැංකු සේවක සංගමයේ හැටියට වගකීමෙන් සහතික කරලා තියෙනවා කිසිම රජයේ බැංකුවක් විකුණන්න අපි ආණ්ඩුවට දෙන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ආදායම එකතු කරන්න සේවකයෝ මත දරාගන්න බැරි බදු එකතු කරලා උපයන විට බදු ආ කරලා අද සේවකයන්ට ජීවත් වෙන මාර්ග නැති කරලා තියෙනවා අපි ආණ්ඩුවට කියනවා යෝජුවා ඇති දැන්වත් බදු දාන දෙන්න පටන් ගන්න අපි ලෑස්ති එදානින්දා පාරට වහින්න කම්කරු වලබනත් නීති රීති වහල් නීති ගේන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් ඒ සියල්ල පරාජයට පත් කරන්න අපි පෙරමුණ ගන්නවා අද මේ ඓතිහාසික දිනේදී සියලු දෙනාම එක මිටකට වෘත්තීය සමිති සහ බෞද්ධ සංවිධාන එකමුතු ඇටියට ඉදිරියට එකතු වෙන්න මේ රටේ රාජ්‍ය දේපල ආරක්ෂා කරගන්න කම්කරුවන්ගේ ඓතිහාසිකම් සුරක්ෂිත කරගන්න ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න එකතු වෙන්න කියන ඉල්ලීම කරමින් කම්කරු ව්‍යාපාරයට ජය වේවා කියමින් මම යන්නේ